ගොඩක් අය අහන දෙයක් තමයි ඊශ්‍රායල් වල ඔයාලට සැලරි එක කීයක් හම්බ වෙනවද කියලා. ඇත්තටම ඔයාලගේ බේසික් එක වෙන්නේ 480ක් වගේ. ඒ වුණාට මේ රටේ අනිවාර්යෙන් ඔයාලට ගෙවන්න ඕනේ 6 ලක්ෂ 6ක් විතර. අනිවාර්ය පඩිය. ඒ කියන්නේ ඔයාලට වැඩ තිබ්බත් නැතත්. ඒ වුණාට ඔයාලා සාමාන්‍යයෙන් මේ පැය ගානකට පඩි ගෙවන්නේ. මේ සාමාන්‍යයෙන් දවසට පැය 12ක් වැඩ කරගත්තොත් පැය 270ක් එහා යන්න පුළුවන්. පැය 12 වැඩ කරනවා කියන්නේ ඔයාලා අනිවාර්යෙන් ඔයාලට පැය 12 හම්බ වෙනවා කියන්නේ ඔයාලට කොහමද ලක්ෂ 9ක විතර 9කට වැඩි පඩියක් හම්බ වෙනවා. ඒ කියන්නේ ඔයාලට කැපෙන්න තියෙන ගාස්තු ඔක්කොම කැපිලා. එතකොට ඔයාලා සාමාන්‍යයෙන් පැය 10 11 ඒ වගේ වැඩ කරත් ඔයාලට පැය 260ක් විතර සෙට් වෙනවා. එහෙම වුණොත් ඔයාලේ පඩිය එනවා ලක්ෂ 8ක් විතර. මේ මගේ පළවෙනි මාසේ මං ආවිල්ලා මගේ පළවෙනි පඩිය ආවා මට 8700ක්. ඒ කියන්නේ ලංකාවේ ගානෙන් 8,150,000ක් විතර. ඒ වුණාට මේ අපිට සම්පූර්ණයෙන්ම හම්බෙලා තියෙනවා ලක්ෂ 9,20,000ක් විතර. ඒ කියන්නේ ෂෙකල් වලින් 9,700 ගාණක් හම්බෙලා තියෙන අපේ පේ ෂීට් එකේ. එතකොට ඔයාලට මෙහෙට ආවට පස්සේ ඔයාලගේ දවසට දැන් සිකුරාදා දවස මෙහෙ වරුවයි වැඩ. ඒ කියන්නේ සමහරක් කම්පැනි වල උදේ 6ට වැඩ පටන් ගන්නවා. සමහරක් ඒවා 4ට පටන් ගන්නවා. සාමාන්‍ය අපේ කම්පැනියේ නම් 12 විතර වෙනකොට වැඩ ඉවරයි. ඒ වුණාට අනිත් කම්පැනි වල 2 වෙනකන් වැඩ. කොහොම හරි මාසෙට ඔයාලා කරන වැඩ ගන්න පැය ගන්න අනුව තමයි ඔයාලට පඩි වැටෙන්නේ. ඔයාලගේ සාමාන්‍යයෙන් පැය 180ක් වෙනකන් ඔයාලට හම්බෙන්නේ 34යි 7 ගාණක්. ඊට පස්සේ පැය 180 ඉඳන් පැය 220ක් වෙනකන් 225ක් වෙනකන් ඔයාලට හම්බ වෙනවා 41 ගානේ. එතනින් එහාට ඔයාලට ෂෙකල් 51 ගානේ තමයි ඔයාලට හම්බෙන්නේ. ඔයාලගේ ඊට වැඩි සම්පූර්ණම පඩිය ඔයාලට ෂෙකල් 51 ගානේ තමයි ඔයාලට හම්බ වෙන්නේ. එතකොට ඔයාලගේ සාමාන්‍යයෙන් පැය 200ක් කරගත්තත් සාමාන්‍ය පැය 200කට එහා අනිවාර්යයෙන් වැඩ වැටෙනවා. ඔය සාමාන්‍ය මෙහෙට ආවම තියෙන ප්‍රශ්නයක් තමයි කන්ස්ට්‍රක්ෂන් වල වැඩ කරනවා නම් කන්ස්ට්‍රක්ෂන් සයිට් වල තියෙන්නේ සමහරක් වෙලාවට ඔයාලට එක සයිට් එක වැඩ කරනවා ආයෙ සති දෙකකින් විතර ආයෙ සයිට් එකකට මාරු වෙනවා ආයෙ දවසක් වැඩ නැති වෙනවා. අන්න ඒ වගේ ප්‍රශ්නත් මෙහෙ තියෙනවා. ඒ වුණාට ඉතින් ගොඩක් වෙලාවට ඔයාලට හම්බ වෙන්නේ මේ වගේ ඒවා තමයි. ඉතින් මේ ආවට පස්සේ කන්ස්ට්‍රක්ෂන් තමයි ගොඩක් හම්බ වෙන්නේ කන්ස්ට්‍රක්ෂන් සයිඩ් වල. එතකොට ඔයාලා බර වාහන ලයිසන් එකේම හදාගෙන આવොත් අනිවාර්යෙන් ඔයාලා බර වාහන කම්පැනි වලට තමයි වැටෙන්නේ. එතකොට ඔයාලට හම්බ වෙන පැය ගාණෙම වැඩි වෙනවා. දැන් මේ මාසේ මම වැඩ කරගෙන යනකොට මේ 31 වෙනිදා මේ මාසෙ ඉවරයි මේ දෙසැම්බර් මාසේ. මේ වෙනකොට මගේ තියෙනවා පැය 263ක්. තවත් දවස් 3ක් ඉස්සරහට තියෙනවා. ඒ දවස් 3ක් ඉවර වුණොත් කොහොමද මට පැය 300 වගේ සාමාන්‍යයෙන් 290ක් වගේ කරගන්න පුළුවන්. එහෙම කරගත්තොත් මට සාමාන්‍යයෙන් ලක්ෂ 8මාරක විතර පඩියක් හම්බ වෙනවා. ඇත්තටම සමහරක් කට්ටියට හම්බෙන්නේ සමහරක් කට්ටියට ලක්ෂ 5මාර 6 එහෙමත් හම්බෙන කට්ටිය ඉන්නව නැතුව නෙවෙයි. මොකද එයාලා වැටෙන තැන අනුව තමයි. ඒකයි මම හැම වෙලාවෙම ඔයාලට කියන්නේ ඔයාලට පුළුවන් නම් ඔයාලගේ ලයිසන් එක ඉන්ටර්නැෂනල් කරන් එන්න කියලා. ඔයාලගේ ලයිසන් ඉන්ටර්නැෂනල් කරන් ආවම ඔයාලට අනිවාර්යයෙන්ම හම්බ වෙන්නේ ඔයාලට බර වාහන සයිඩ් එකේ තමයි ඔයාලට හම්බ වෙන්නේ ජොබ් එක. ඔයාලා එහෙම නැතුව ඔයාලා බැරි වෙලාවත් ඔයාලා එහෙම කරන්නේ නැතුව ඔයාලා ආවොත් එහෙම සාමාන්‍ය කන්ස්ට්‍රක්ෂන් වලට ඔයාලට හම්බෙන ජොබ් එකත් අපිට හරියටම කියන්න බෑ මොකේකට හම්බෙයිද කියලා. කියන්නේ ඔයාලා එක බිල්ඩින් කඩන තැන් වලට තියෙනවා, බිල්ඩින් හදන තැන් වල තියෙනවා. ඒ කියන්නේ මෙහි ගොඩාක් වෙලාවට ඔයාලව දාන්නේ කන්ස්ට්‍රක්ෂන් වල හෙල්පර්ලගෙත් හෙල්පර් විදිහට. අලුතෙන්ම ආවහම එයාලා කියන දේක් තමයි කරන්න ඕනේ. මුලින්ම ඔයාලට බර වැඩ මුකුත් දෙන්නේ නැහැ. ඒ ගැන බය වෙන්න දෙයක් නැහැ. සාමාන්‍යයෙන් ඔයාලට යාලා ඉස්සෙල්ලම ඔක්කොම දේවල් විස්තර කියලා දෙනවා. විස්තර කියලා දීලා තමයි ඔයාලට මේ රටෙන් මේ ඔක්කොම හරි ගස්සලා දෙන්නේ වැඩ ටික කරගන්න. එතකොට ඔයාලට මෙහි ආවට පස්සේ එකමඩේෂන් හම්බ වෙනවා. සමහරක් ඒ කියන්නේ 70ක් විතරම හොඳ එකමඩේෂන් තමයි මේ රටේ තියෙන. ඩුබායි, කුවේට්, කටාර් වගේ ඒ වගේ රටවල් වල වගේ අර ඩබල් බෙඩ් ඒ වගේ අර ඔක්කොම එකට සාමාන්‍ය එක කාමරේ 8ක් 10ක් ඒ වගේ ඉන්න ඒවා හම්බ වෙනවා ගොඩක් අඩුයි. ඒ වුණාට සමහරක් කට්ටියට කන්ටේනර් පෙට්ටි වලත් ඉන්න වෙනවා. එහෙම වුණොත් එහෙම මේ කන්ටේනර් පෙට්ටි වල ඔයාලට ඉන්න තිබ්බොත් එහෙම ඔයාලගේ අනිවාර්යයෙන්ම ඔයාලගේ සැලරි එකෙන් ඒ එකමඩේෂන් වලට කපන ගාන කපන්නේ නැහැ යාලා. අපේ එකමඩේෂන් එක හොඳයි. අපිට සම්පූර්ණයෙන්ම කාමරයක් ගෙයක් දීලා තියෙනවා. ගෙදර කාමර 3ක් තියෙනවා. කෑම කාමරේ, බාත්රූම් එක, කුස්සිය, සාලේ ඔක්කොම තියෙනවා. අපි දෙන්න ඉන්නේ මුළු ගෙදරම. ඒත් අපෙන් ෂෙකල් 360යි කපලා තිබ්බේ මේ මාසෙට. මේ එකමඩේෂන් වලට ඒ වගේ ඒවා හම්බ වෙනවා මෙහෙට ආවට පස්සේ. ගොඩක් එකමඩේෂන් හැම පහසුකම්ම තියෙනවා. ඉතින් අර සමහරක් වෙලාවට ඉතින් හම්බ වෙනවා කන්ටේනර් පෙට්ටි වලයි එක හදන බිල්ඩින් වලයි ඒ වගේත් හම්බ වෙනවා ඔයාලට වැඩ කරන්න. ඉතින් ඒ වගේ තත්ත්වයක් ආවොත් එහෙම ඒක ඔයාලගේ මෑන් පවර් එකට දැනුම් දෙන්න ඕනේ ඔයාලා. මෑන් පවර් එකට දැනුම් දුන්නාට පස්සේ එයාලා ඔයාලට සුදුසු දෙයක් කරලා එයාලගේ එකමඩේෂන් මාරු කරන්න ඕන නම් මාරු කරලා දෙනවා එයාලා.